සියලුම දෙනාට ආයුබෝවන්. නිදහස් සිතුවිලි පළදරන සුබම සුබ වාසනාවන්ත නිදහස් දිනයක් වේවා. මම මේකට තව කැලලක් එක්කව කරනවා. පරමෝදාර නිදහස පිණිස ගමන් කරන්නා වූ සියලුම අපේ සිංහලයන්ට ඒ පරමෝදාර නිදහස අත් වේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. දැන් මාර ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ගමේ රහට තමයි අද මම ඕගලන්ට කතා කරන්නේ. මේකේ කුණුත් තියෙනවා. ඕපා දූපත් තියෙනවා. ඒ නිසා කවුරුත් යන්න එපා. මේ කතාව අහන්න අවසානයේ වෙනකම්. මොකද නියම සුජාත දූපුතුන්ට නියම හෙළයන්ට මේකෙන් පාඩමක් තියෙනවා. කොටින්ම කියනවා නම් නිදහසේ නාමය තුල විවිධ ජාතික සටන් කියලා මෙහෙවන එහෙම නැත්නම් ජාතික සටන් වලට සම්බන්ධ නෙමෙයි මම මේක කියන්නේ වර්තමානයේ සම්බන්ධ වෙන හෙළයන්ටයි මේ පණිවිඩය. අනිත් කාටවත් නෙවෙයි. දැන් මේකේ ඉන්නවනේ සිංහයෝ ඉන්නවා. මේකේ ඉන්නවා යක්කෝ ඉන්නවා. මේකේ හෙළයෝ ඉන්නවා. ඒ කාටවත් නෙවෙයි මම මේ කතා කරන්නේ සුජාත පුත්‍රයන්ට නිවැරදි නායකත්වයක් නැති කරන්නේ මොකද්ද කියලා දන්නේ නැති ඒ වුණාද මොකද්ද මන් දන්නේ හිතට අමුත්තක් තියෙනවා මොනවා හරි හිතේ මොනවා හරි කෑල්ලක් කොයි හරි තැනක පැසවනවා නිකන් අමුතු දෙයක් හකියනවා එන්නේ ඒ කඩේ තමයි මේ කතා කරන්නේ. එතකොට මේ නිදහස ගැන කතා කරන්න කලින් මම මේ අපේ රටේ සටන් වෙදිච්ච සටන් ශිල්පීන් ගැනවත් මේ අපිට නිදහස උරුම කරලා දෙන්නයි කියලා හිතාගෙන ඇග්‍රීමන්ට් සයින් කරගුවාක්වත් අපේ ජාතික කොඩියේ පාඩ මේ කීයක් තියෙනවද මේ වැරදිද හරිද කියන කතාව නෙවෙයි අද කතා කරන්නේ පරමෝදාර නිදහස. පරමෝදාර නිදහස කියලා කල්පනා අපි කතා කරනකොට අපි ගියවර වැඩසටහන් වලදී අපි නොදන්න සිංහලයේ කියලා වැඩසටහන් මාලාවක් අපි සිද්ධ කරා. මාලාවක් කියන්නේ වැඩසටහන් දෙකක් අපි මම නිකුත් කරා. එතකොට මේකම අදාළ සාපේක්ෂිතව ගමන් කරන එකක් තමයි. අපි පටන් ගමු හෙළයන්ගේ. මේ හෙළයෝ කියන්නේ කවුද කියලා මම අර ඔබට සඳහන් කරනවා මේ හෙළයෝ කියන්නේ කවුද කියලා හොයන්න ඕනේ කියලා. ඔබ දන්නවද? මම කුඩා කාලේදී හෙළයෝ කියලා හොයනකොට මට හෙළයෝ කියලා හම්බුනේ හෙළ චින්තනය සහ මේ හෙළ කියන්නේ වචනේ තේරුම මොකක්ද කියලා හොයාගෙන යනකොට මට මහා අමුතු පොඩි දේවල් ටිකක් නේ හම්බුනේ. හැබැයි විශ්මයජනක තොරතුරු මට ගොඩාක් පසු කාලීනව අහන්න හම්බුණා. ඒ තමයි හෙළයෙක් යනු කවුරුද කියලා ඇහුවාම පිරිසක් කියනවා මාස් මාංශ කන්නේ නැත්තම් ඌ හෙළයෙක්. රාරක්කු බොන්නේ නැත්තම් ඌ හෙළයෙක්. බීඩි සිගරට් ගහන්නේ නැත්තම් ඌ හෙළයෙක්. මේ පිරිස් එක පිරිස් කියන කතා හොඳේ. තව එකක් තමයි රැවුල කොණ්ඩේ වවනවා නම් උන් හෙළයෝ. තව සමහරව කියනවා දඬු මොරේ උඩින් යනකොට මේ රැවුලයි කොණ්ඩේ ලෙල දෙනකොට ඒ හෙළයෙක් කියලා හඳුනාගත්තා. සමහර කට්ටිය කියනවා පොළොවට චූ කරන්න හැලු හෙළයෝ. සමහර කට්ටිය කියනවා පොළොවට කෙල ගහන්න හැලු හෙළයෝ. පුදුම දේවල් තියෙනවා මේකේ. තේරෙනවද? පුදුම දේවල්. තේරෙනවද? මාරයි කියලා කිව්වනම් හරි පුදුමයි කියන එකත් හොඳ නැහැ. එතකොට මම දැන් මේ ඔය පුදුම සහගත කතන්දර තුල දැන් මම මේ තේරුම් ගත්තනේ මම අර ගියවර වැඩසටහනේ පොඩි දිගුවක් විදිහට මම මේ අරන් යන්නේ. දැන් මම තේරුම් ගත්තනේ මේ හෙළියෝ කියන්නේ ඇත්තටම දැන් මොන වගේ සත්ව කොටාසයක්ද කියලා දැන් මේක ගවේෂණය කරන්න ඕනේ කියලා පොත්පත් ඇසුරේ. ඉතින් මට හෙළියෝ ගැන හම්බෙච්ච විදිය එහෙමයි. ඉතින් මෙහෙමයි. ඔබ හෙළයෙක් නම් ඔබ රවුල කොණ්ඩේ වවනවා නම් ඔබ පොළොවට මහ පොළොවට කෙල ගහන්නේ නැත්තම් ඔබ පොළොවට චූ කරන්නේ නැත්තම් ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින්. හැබැයි මම කල්පනා කරේ මෙන්න මේක. අපේ මේ හෙළයෝ එච්චර මෝඩයිද? උන් ඇත්තටම මේ එච්චර මීහරක්ද? මම හිතාගෙන හිටියේ අතීත හෙළේ මිනිස්සු හරි ප්‍රඥාවන්ත. ඒක සත්‍යයක්. දැන් වර්තමාන හෙළයෝ හාත්පස වෙනස්. දැන් පුරාවිද්‍යා කැණීමකදී හම්බෙලා තියෙනවා මේ මුත්‍රා පෝච්චියක්. මුත්‍රා වලකට සම්බන්ධ කරපු අඩි 4ක් විතර විශාල පෝච්චියක්. ඒකේ ගල් තට්ටු ලේයර්ස් 7ක් දාලා තියෙනවා. එතකොට ඔබ දන්නවද මේ පුරාවිද්‍යාවේ අදහස උනේ මොකක්ද කියලා? ඒ ආරාමවල හයි කරපු මේ මුත්‍රා වලට හයි කරපු පෝච්චි. අපේ අතීතයේ හිටපු හෙළයෝ මුත්‍රා ටික වක්වත් පෙරන්නේ නැතුව මහ පොළොවට නිකම්ම මුදවා හැරියේ නැහැ කියලා. මම කෙටියෙන් කියන්නම් මම දැන් පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ඉදිරිපත් කරනවත් නොවේ.
අපේ අතීත හෙළියෝ මැටි මීහරක් නෙවෙයි. මොකද මෙවුන් දන්නවා මොන දේ වුණත් අවසාන මොහොතේ කෙලවර වෙන්නේ මහ පොළොවෙන් කියලා. අපි මේ ශරීරය හැදිලා තියෙන්නේ මම ඔබත් එක්ක සම්බන්ධ වෙන සෑම මේ අපි භාවිතා කරන සෑම දෙයක්ම මේ මහා මේ පුටුව බව ඉරහඳ ග්‍රහතාරක මේ සෑම දෙයක්ම පස් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ කියලා මේ අතීත හෙළයන්ට අවබෝධයක් තිබ්බා. ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ මේ හෙළියෝ ඔය වගේ දේවල් කරයි කියලා. තේරුණාද? ඒ කියන්නේ ප්‍රඥාවන්තයිනේ. මට හිතා ගන්න බෑ තමන්ගේ මොනවා හරි බ්‍රෑන්ඩ් එකක් මාකට් කරන්න ඕන නිසාද එහෙම නැත්නම් තමන්ට අදිසි ප්‍රසිද්ධියක් ලබා ගන්න ඕන නිසාද තමන්ට සමාජයේ කැපී පෙනෙන්න ඕන නිසාද මේ වගේ කතන්දර කීකී යන්නේ කියලා පටන් ගන්න. දැන් අද කුණු කතා ටිකක් කියනවා කියලා මම කලින් කිව්වද මන් දන්නෙත් නෑ. කොහොමත් අද කුණු කතා කියනවා. මේ කුණු කතා වල මේ රස තියෙන්නේ අවසාන මොහොතේ සුජාත පුත්‍රයන්ටත් කියලා මම දැන් කියනවා. එතකොට මම එක ගුරුවරයෙක්ට සටන් පුහුණු කරනකොට එදා මගේ උපන්දිනේ දවසේ මම අරක්කු ටිකක් බීලා මම මගේ ගෝලයෙක්ගේ බයික් එකේ මම යනවා. ශිෂ්‍යයෙක්ගේ බයික් එකේ මම යනකොට මට කෝල් එකක් ආව එක ගුරුවරයෙක්ගෙන්. ඇවිල්ලා තරු කොහෙද ඉන්නේ ඇහුවා. මම කිව්වා මම ඉන්නේ නුගේගොඩ. පුළුවන් නම් ආශ්‍රිත ගමක් තියෙන මම අම්ගම් කියන්නේ ඒ පැත්තක් තියෙන එහෙට එන්න අංගම්පොර ෂෝ එකක් තියෙනවා. මේ ෂෝ එකේ පුළුවන් නම් කඩු සෙල්ලමක් ගහනවා. මම ගුරුනාසේ මම මේ බීලානේ ඉන්නේ. ඔබ බිව්වද නැද්ද කියලා මිනිස්සු දන්නේ නැහනේ. ඇවිල්ලා වැඩේ කරපන්. හරිද? එතකොට මම ඉල්ලීම අහක දාන්න බැරි කමට මම ගිහිල්ලා මම කරපෙඩේ ෂෝස් එකට මම ලෑස්ති වුණා. දැන් සරමක් මුකුත් නැහැ. මට ඒවත් දැන් ඒව හම්බුණා. හම්බෙලා මම කරුවා නම් කාලා හිටියේ නැහැ. මොනද ඒ කරන්නේ? කන්නේ බෑ. මම කන්නේ කියලා ඉවරලා ළඟම තියෙන එක අල්ලපු වැඩේ ෂෝ එකට එහා පැත්තේ තියෙනවා හොටල් එකට ගිහිල්ලා චිකන් පොත්තුවක් දාගෙන දැන් කනවා. කනකොට මට කවුද එකෙක් කියන වැහෙනවා හෙළයෝ නම් මස් මාංශ කන්නේ නැහැ. හෙළයෝ නම් රාරක්කු බොන්නේ නැහැ. මස් මාංශ කන්න එපා. රාරක්කු බොන්න. කියද්දි දැන් මම අතන චිකන් පොත්තුවක් දාගෙන කරා පේනේ උන්ට පේනවා දැන් මම මේ මොහොකටද ලෑස්ති වෙලා ඉන්නේ කියලා. මම කරපැඩේ ඒමම කටවල් 2 3 කෑවේ ටේබල් එකේ පොත්තුව තිබ්බා නැගිට්ටා සල්ලි දුන්නා එළියට ආවා බීලියක් දාලා බුලත් ටිකක් කාලේ වෙලා ආපහු ගියා ෂෝ එකට. දැන් මේක මම බීලි ගහපු එකක් බුලත් ටික කාපු එකක් පොත්තු කාපු එකක් නෙවෙයි වෙන්නේ. බලන්නකෝ රස කතන්දරේ අවසාන මොහොතේ ෂෝ එක ඉවර වෙලා ඒ නවුස් කරපු පුද්ගලයාගේම වාහනේ රෑ 12ට එකට විතර මට සිද්ධ වුණා අපේ ගෙදරට මේ ඇරලා ගන්න ට්‍රාන්ස්පෝර්ට් එකක් දුන්නා ඉතින්. දුන්නාන් පස්සේ මම ආනවා තරු ෂොට් එකක් ගහම දැම්මා. මට දැන් ඒක එච්චර මීටර නැහැ. මම කහා ගියා. ගත්ත බ්‍රැන්ඩි බෝතලයක් මම ඇහුවා ආබං මම හොඳ වචනයක් කිව්වා. ආබං මේ ඔබ දැන් කිව්වා නේද මේ හෙළයෝ රාරක්කු බොන්නේ නැහැ කියලා. මස් මාංශ කන්නේ නැහැ කියලා. යකෝ මම කොත්තුවක් කපලා. කිව්වහම පස්සේ මූ මොකක්ද දන්නවද කිව්වා. මෙයාකා කියනවා නෑ බා ඇඟේ පතේ අමාරුවට අරකුටිය බිව්වට රාව රජුරු මොකුත් කියන්නේ නැහැ. පැහැදිලිද ඔබට? පැහැදිලිද? දැන් තව දෙයක්. අංගම්පොර සටන් ශිල්පියේ මස් මාංශ කනවද රාරක්කු බොනවද කියලා ප්‍රශ්න තියෙනවනේ. මම ඕවට උත්තර දෙනවා. අපි අංගම්පොර මාතෘකාව යටතේ හරිද? අපි දේශීය අංගම්පොර සටන් විද්‍යාව යටතේ මම වීඩියෝ මාලාවක් පරිශ්‍රණයක් විදිහට මම ඕගලන්ට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඒකට කාලේ නොවේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් සිද්ධ වුණා. දැන් මේ හැම දෙෙම මේ හෙළියෝ තමයි කරන්නේ. දැන් මම හෙළෙක් නොවේනේ. මම පරයනේ. මොකද මම ඔය කියන ඔක්කොම කරනවා දහදුරාගෙන. හරිද? ඉතින් එම නිසා මම ඉතින් ඕකත් දැන් කල්පනා කර ඉඳලා ඊට පස්සේ යතෑරියා. දැන් සමහර හෙළයෝ කියනවා ගංජා බොන්නේ නැහැලු ගංජා කනවලු. නානාවිද දේවද ඒ හෙළයන්ගේ පැටිකිරි සම්බන්ධවනේ. ඉතින් මම ලස්සනට ඔයගොල්ලන්ට කතානුසාරයෙන් කියන ඇත්ත කතා කාගේවත් පිටර දෙන්නේ නැති වෙන්න. ඇහුවාම පුදුම වෙනවා.
සංවේදී කාරණා කීපයකුත් තියෙනවා. දැන් මේ අපි සිංහල ජාතිය විදිහට අපි මහා ජාතිය විදිහට දැන් මේ රටේ සුළු ජාතියක් ඉන්න බෑ කියලානේ අපි දැන් හිතාන උන්නේ. ඉතින් එම නිසා මේ චීවර වේශධාරීන් කීපයක් මම ඇසුරු කරා. ඉතින් මම ඔය ඒ දවස්වල මහින්ද මහත්තයාගේ ආණ්ඩුව තියෙන කාලේ ස්වාමීන් වහන්සේලා 49කට විතර මම අපේ ගෙදර නාවල තියෙන ගෙදර මම ක්ලාස් එකක් කරා. ඒ ගේ ඇතුලේ කරන්න පුළුවන් 40කට විතර ගන්න පුළුවන් මේ ලොකු හෝල් එකක් තියෙනවා ඉතින්. ඕක කරගෙන සෙන්සුරාදා දවසක් මට කෝල් එකක් ආවා. කෝල් එක කියලා මේ ස්වාමීන් වහන්සේලා අයියේ අද පන්ති කට් කරලා අද පන්තිය කරන්න එපා. මෙන්න මෙහෙම විටෝ ප්‍රනාන්දු කියලා මිනිස්සෙක් ඉන්නවා. ඒ යකා දේශන පවත්වනවා. මට මතක නෑ මේ කොහොම හරි මේ කොළඹ තදාසන ප්‍රදේශයක මේ ලව් පාර්ටි එක තියෙන වික්ටෝරියා පාර්ටි එකද? අනේ හරි. මේ දේශනයක් පවත්වනවා කාටත් මේ යන දෙන්නේ LTT ත්‍රස්තවාදී කණ්ඩායමකට තමයි මේවා කියන්නේ. යුද්ධ ඉවරෙච්ච කාලේ ලංකාවේ යුද හමුදාවටත් විරුද්ධව ප්‍රකාශ ඉදිරිපත් කරනවා. කිව්වහම මට පොඩ්ඩක් අමාරුවක් ආවා. ඒකට හේතුව මොකද? ඔය සමහර හෙලියෝ හිතාගෙන මම මේ නිකන් හිපාඩුවෙක් කියලා. මේ නිදහස නෙවෙයි මැයිදහාර නිදහසට මගේ සක්‍රීය දායකත්වයක් තිබ්බා. දන්නෝ දනිති ඒවා අපි කෑ ගහලා කියන්න ඕන දේවල් නොවේ. දැන් සමහර වහන උඹ මොනවද කරේ කියලා. තේරෙනවද? හරි. ඒ මොනවද කරේ කියලා අහන එවුන්ට ටොකු වෙන පෙන්නන්න පුළුවන් දේවල් ඉතින් මාගාවක් තියෙනවා. තේරෙනවද? හැබැයි උන් ඒව හොයන්න නෙවෙයි ඉන්නේ. උන් ඉන්නේ ගහ ගන්නවා කියලා ඇවිල්ලි බලලා උන් කතා කරලා යනවා. ගිහිල්ලි බලලා Facebook එකේ දානවා අරයකට ගැහුවා කියලා. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? ඉතින් දැන් සමහරව කියනවා මට දෙකට ඇදලා ගහනකොට. ගහපු එකෙන් නෑ නිය පිටින් පහරක් කාලා නෑ තාම. මම මේ කියන්නේ කාටවත් ගහන්න බෑ කියන එක නෙවෙයි. ඒක පැත්තක දාන්නකෝ. ගිහිල්ලා බලාගෙන හිටියක් දැන් අපි. දැන් මේ ප්ලෑන් එක මොකද්ද? දැන් මේ ජාතික සටනක් මේ අපි කරන්නේ. හරිද? මේ ජාතික සටන් කියනවල ඕගොල්ලෝම කවුරු හරි මෙහෙවනවා නම් ඕගොල්ලෝ මතක තියාගන්න මේවට කියන ජාතික සටන් නෙවෙයි. මමත් කරපු අතීතේ කරපු බොම්කම් තමයි මම මේ ඔයාලට ඕගොල්ලන්ට කියන්නේ. අද නිදහස් දවසේ මේක වැදගත් වෙනවා. පස්සේ විටෝ ප්‍රනාන්දු උත්සන්නයද විටෝ ප්‍රනාන්දුට මේකට ගියා ඔළුවට අපි එළිය ලෑස්තිලා ඉන්නවා කියලා. මොකද ප්‍රබල ජාතිය ගැන කතා කරන ප්‍රබල චරිත මේ ස්වාමීන් වහන්සේලා මේකට දැන් බැහැලා ඉන්නවා. පාර්ටි එකේ මේ යකා එළියට බයිනවා. විටෝ ප්‍රනාන්දු කරපු වැඩේ පස්සොදරින් පැනලා ගියා. පැනලා ගිහිල්ලි බලලා අපි එයාව ෆලෝ කරා. එයා කෝල්ස් ක්ලබ් එකට ගිහිල්ලි බලලා වාහනේ පාක් කරා. වාහනේ එළියට ආවේ නැහැ. හරිද? එතකොට අපි එදාම රාත්‍රියේ අපි ප්ලෑන් කරා මේකට මොනවා හරි කරන්න ඕන. හරිද? මේ සිංහලකම ගැන කතා කරනවාද? මෝඩකම් අපි මම ගොනා කාලේ විස්තර මේ කියන්නේ. එතකොට මොකද කාගවතුළු දැන් ඊට පස්සේ ආවා ඔක්කොම. ඊට පස්සේ මම කිව්වා අපි එනම් පල්ලි වලට ගහමු කියලා. පල්ලි වලටයි වටේ කඩ වලටයි ගහමු කියලා කිව්වා. පස්සේ කරපු වැඩේ අපේ මිත්‍රයෙක් ඉන්නවා. එයාගේ වාහනේ නැගලා අපේ මල්ලිවත් දාගෙන අපි අපේ ආයුධ ටිකත් අපි ආයුධ කියලා කියන්නේ තුවක්කුව නම් නෙවෙයි. මේ ඔය පොළු ඒ වගේ දේවල් අරගෙන ගිහිල්ලි බලලා වටේ කඩවල වලට ඉස්සෙල්ලා ගෙහුවා. ගහලා ඊට පස්සේ දැන් ওই බොරැල්ලේ හරස්පාරේ අපේ ප්‍රථම ප්‍රහාරය බොරැල්ලේ හරස්පාරේ තියෙනවා දුල්මා කියලා මුස්ලිම් පල්ලිය. මුස්ලිම් දේවස්ථානය. ප්‍රසිද්ධයි ඒක. ඒකට අපි දැඩි ප්‍රහාරයක් එල්ල කරා. මේ නිකන් ගිහිල්ලා ගලක් ගැහුවා නෙවෙයි. කවුදෝ එහෙම කියනවා. හරිද? නිකන් ගිහිල්ලා ගැහුවා නෙවෙයි. සුබ්හානල්ලා කියනම ගැහැව්වා. ගහලා ඔය වගේ කිහිපයකටම පහර දුන්නා. අවසාන මොහොතේ තේරෙනවද? මම පුද්ගලිකව සමාවත් ඉල්ලුවා. එතුමන්ගේ ස්වයං පාපෝච්චාරණුත් කරා. කොරතොට අජන්ත මේ කොරතොට අජන්ත කියන පුද්ගලයාගේ අංගම්මඩුවට පැනලා තවොඩේ ගිනි දියනවා. හරිද? අංගම්මඩුවට පැනලා ඒකේ තියෙන අභිආයුධ හොරකම් කරලා ගෙදර ඇවිල්ලා
මහා ජාතික මෙහෙවරක් කරා වගේ හිතේ පුදුම සන්තෝෂයකින් හිටියා. හරිද? දැන් මේ ශ්‍රී ලංකා පොලිසිය කැළඹිලා තියෙන්නේ මේ සම්බන්ධව මේ දුල්මා මුස්ලිම් පල්ලියේ ප්‍රහාරයක් සමග. හරිද? මිනිස්සු 1000 2000ක් විතර ශනිකව එකතු වෙලා තියෙන එතෙන්ට. ඒතකොට මේ ජාතික සටන හොදේ මම මේ කතා කරන්නේ. එකතු වෙලා ඉන්නකොට කොහොම හරි මාසයක් විතර ගියා අල්ලගන්න බැරුව. හරිද? අපි මේ ප්‍රහාරය දියත් කරේ මැයි මාසේ. අපි කොහොම හරි අපිව අත්අඩංගුවටපත් වුණා. ජූනි මාසේ කියන්නේ මේ වෙසක් පොසොන් මාසේ. පොසොන් මාසේ අපි අත්අඩංගුවටපත් වුණා මාසෙකට පසු. ඒ අත්අඩංගුවටපත් වුණාන් පස්සේ මොකද උනේ කියලා මම ඕගොල්ලන්ට කතාව කියන්නම්. හරිද? ඊට පස්සේ දැන් අර ඒ වගේ දේවල් එහෙම කරලා අපි ওই තැන් වලදී හැංගිලා හිටියා. දැන් මම මේ මෙතන විශේෂ කතාවක් කියන්න ඕනේ. අජන්ත මහන්තාරච්චි ගේ අංගම්මඩුවට සිද්ධ කරපු ඒ අපරාධය සාහසික අපරාධය ගැන මම සයන් පාපෝච්චාරණයක් මේ ප්‍රසිද්ධ මාධ්‍යමම කරනවා. මම අදටත් ඒකට කනගාටු වෙන්නේ නැහැ. මොකද මම කනගාටුව ප්‍රකාශ කළා ඒ ගැන මම දෙයක් මම අවබෝධ කරගත්තා. මම ඒ දේ තුල යම් දෙයක් මම අවබෝධ කරගත්ත නිසා මට නැවත මම සමාව ඉල්ලන්න නැවත දුක් වෙන්න මට අවශ්‍ය නැහැ. මොකද හරි දේ මොකක්ද කියලා තේරුම් ගත්තාන් පස්සේ ඒ පාත් එකේ යනවා විනා නිතර ඕක මතක් කර හිටියොත් ඕක මට ඊළඟ ආත්මෙටත් මම ඕක අරන් යනවා ඒ කනගාටුව. ඉතින් අපි ශක්තිමත් මිනිස්සු විදිහට හිත හයිය මිනිස්සු විදිහට අපි මේක ඉදිරියට අරන් යනවා. පසුව හිරෙක් ගියා. මාස ගාණක් හිටියා. දැන් ඔය හිරේ ගියන් පස්සේ අපිව දැන් ඔය මෙහෙව්ව චීවරධාරී කියන්නේ මම මේ කතා කරන්නේ මහා සංඝරත්නය ගැන නම් නොවේ. හරිද? මහා සංඝරත්නය වැඩ ඉන්නවා. ඊටමත් උන්වහන්සේලාට මම ගෞරවපූර්වකව ආචාරශීලීව කතා කරනවා. උන්වහන්සේලා මහා සංඝ පිරිතුන් වහන්සේලා බුද්ධ භාෂිතය කටපාඩම් කරගෙන උන්වහන්සේලා ධර්මය සියාකාරව ජනගත කරනවා ප්‍රකාශ කරනවා. ඒවා අපි තාමත් උතහස්තව පිළිගන්න ඕනේ. එතකොට දැන් මම මේ කතා කරන්නේ මහා සංඝරත්නය ගැන නෙවෙයි චීවරධාරීන් ගැන. එතකොට මේගොල්ලන්ගේ මෙහෙයවීම් යටතේ අපි හිරගෙදරට ගියාම අපි පොලිස් අත්අඩංගුවටපත් වුණාන් පස්සේ පොලිසි 100කින් විතර එනවා එකම කට උත්තරේ ගන්න. හරිද? ඒ කෙසේ නමුත් පාවා දීම කියන එක නම් කිසි කෙනෙක්ගේ අතින් සිද්ධ වුණේ නැහැ. තේරෙනවද? පාවා දීම කියන එක කිසි කෙනෙක්ගේ අතින් සිද්ධ වුණේ නැහැ. දැන් මම මේ කතාව ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලන්නුත් මේ වගේ තත්ත්වයන් වලට වැටෙන්න පුළුවන්. අපි මේ වගේ අමාරු වලට වැටිලා සැබෑ නිදහස් සහ සැබෑ ජාතික සටන කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන තමයි දැන් මම ඕගොල්ලන්ට කතා කරන්නේ. තවත් අපරාධයක් කරන්න, තවත් මීහරක් වැඩක් කරන්න කට්ටියව සේනා සංවිධානය කරන වැඩ පිළිවෙලක් නොවේ. පස්සේ ඔය චීවරධාරීන් ටික ආවෙත් නැහැ. යන්න හිටපු උන්ට යන්න ඉඩ දුන්නෙත් නැහැ. හරිද? මගේ නෝනට බබා හම්බෙන්න ඉන්න කාලේ කොහොම හරි මේ ලෝයර්ස් මහත්තුරු ඉදිරිපත් වෙලා මේව කරලා කොහොම හරි දැන් මෙහෙමයි දැන් මේ කතාවේ මතක ඇතුව තියාගෙන මේවට අපි පොලිසිය උසාවිය ගිහිල්ලා නීතියෙන් දඩුවම් ලබලා හමාර වෙච්ච එකක් කවුරුත් කලබල වෙන්න එපා. තකහණියේ මේ වීඩියෝ ගිහිල්ලා ළඟම දින පොලිස් සමයට වෙන්නන්න. මොකද අපි දඩ ගෙවලා ඒ ඔක්කොම කරලා ඒව ඉවරයි. තේරෙනවද? ඉතින් මට තාමත් සමාව ඉල්ලන්න ඕනේ මම පොදුවේ සහ මේ අපේ මුස්ලිම් මිත්‍රවරුන්ගේ ඇත්තටම මම ඒ කරේ ජාතික සටනක් කියලා දඩ මීහරක් වැඩක්. මොකද අපේ මේ රට ජාතිය ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ නැහැ කොහෙවත් තියෙන පල්ලියකට ගැහුවා කියලා. තේරෙනවද? ඔය ගොඩක් කට්ටිය ඔය විවිධ ප්‍රදේශයන් වල මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව එක දේවල් කුමන්ත්‍රණ සිද්ධ කරනවනේ. තේරෙනවද? මොකක්වත් ඕනේ නැහැ. මේ බුද්ධියන්ෙන් CID එකෙන් ඇවිල්ලා ඉන්නවා කියලා දැනගෙන මේ චීවරධාරීන් අපෙන් අහනවා දැන් මොකද කරන්න ඕනේ කියලා මේ පන්සල් වලට කැඳවලා. ඒ කියන්නේ ඒ කියන්නේ අපි හිරේ ගියාම ඒගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන වැඩි. නැත්තම් ඇයි දැන් මේ වගේ වැඩ කරන්නේ? හරිද? ඔය එක තැන් වලට යනවා බස් පිටින් ගිහිල්ලා උද්ඝෝෂණ කරනවා, පිකටින් කරනවා, කඳුළු ගෑස් කාලා, වතුර ප්‍රහාර කාලා, බැටන් පොල් ප්‍රහාර කාලා, හිරේ විරංගුව වැටලා, රබර් වෙඩි උණ්ඩ කාලා
අපේ මිනිස්සු සෑහෙන දුක් විඳලා දින ඒවා අපි නොකරපු මිනිස්සු නෙවෙයි. තේරෙනවද? ඔය ජාතික සටන් කියලා ජාතිය ගැන කතා කරන්නේ උනුත් වැඩිච්ච අමාරුනේ. උන් ඇවිල්ලා මං හිතන්නේ ෆෝන් එක මේ ඇඳ ආසරේ කියන ෆෝන් එක ඔබ මිනිස්සු මේ රටේ යුද්ධයක් යනකොට කොටින්ම කියනවා නම් මේ රටේ යුද්ධයක් යනකොට තවත් බාහිරින් ලොකු යුද්ධයක් කර අපේ සිවිල් මිනිස්සු දවස් ගානේ විහෙර විහාරස්ථානවල බෝධි පූජා පැවැත්වුවා ධර්මදේශනා පැවැත්වුවා මේ කියන දැන් ඉන්න ඔය කියන මෙහෙලියෝ ඒ වගේ බෝධි පූජාවකට සම්බන්ධ වෙලා නැද්ද කොහෙද එතනට බෝම්බයක් ගහයි කියලා තේරෙනවද ඉතින් මම මගේ මුස්ලිම් ප්‍රජාවගෙන් මගේ මුස්ලිම් මිතුරන්ගෙන් ඇත්තටම මම සමාව ඉල්ලනවා මොකද අපි වැරදි මාර්ගය කියන්නේ දැන් අපි දන්නවනේ අපේ සංඝ පීතුරුන් වහන්සේලා අපේ ස්වාමීන් වහන්සේලා අපිට හරි පාර පෙන්නලා කට්ටිය කියලා. ඉතින් මේගොල්ලෝ අපිට හරි පාරක් පෙන්නුවේ නැහැ. ඉතින් මේගොල්ලෝ ස්වාමීන් වහන්සේලා වෙන්න බෑ. අදටත් ඉන්නවා ඉතින් සිවුරේ දෙයියන්ගේ පිළිලේ. මේ හැබැයි උතන මෙහෙම දෙයක් තියෙනවා මේ කට්ටියට ඒ සිවුර පොරවාගත්ත මුල්කාර මහා දැවැන්ත මේ ජාතික හැඟීමක් තිබ්බයි. මේක දේශපාලනීකරණය වුණානේ. මේක දේශපාලනීකරණය වුණා. ඒ කියන්නේ දැන් මහින්ද මහත්තයාගේ දේශපාලන කාල පරාසය තුල අපේ ගෝඨාභය මහත්තයා හිටිය ආරක්ෂක ලේකම්ව. එතකොට අපිට පේනවා ගෝඨාභය දැන් මේ මහත්තයා මේ සිංහල මිනිස්සුන්ට පක්ෂව කටයුතු කරනවා. තේරෙනවද? එතකොට බැසිල් රාජපක්ෂ මුස්ලිම් මිනිස්සුන්ට පක්ෂ. දැන් එකම පවුලේ මිනිස්සු, එකම පක්ෂයේ මිනිස්සු. ඇයි මේ දෙවිදිහකට සලකන්නේ? දැන් ඕවා තේරුනේ පස්සේ. තේරෙනවද? එතකොට මේ ජාතිකත්වයේ මේ සිංහලකම දේශපාලනීකරණය වුණාන් පස්සේ පුදුම දේවල් සිද්ධ වෙනවා. තේරෙනවද? ඉතින් ගෝඨාභය මහත්තයා ඉන්නකම් මේ අපිට හොඳ ආරක්ෂාවක් තිබ්බා. හරිද? ආරක්ෂාව ලැබුව කට්ටියත් හිටියා. තේරෙනවද? ඉතින් මේ කවුද හරි කවුද වැරදි කියලා මම මෙතන කියන්න උත්සාහ කරන්නේ මමයි වැරදි. තේරෙනවද? අපේ කොටින්ම කියන්නේ අපේ මල්ලි ඉන්නේ. අපේ මල්ලිට ඒ ලෙවල් විවාහය කරගන්නත් බැරි වුණා. ඒ යකවත් මම අරන් කියන්නේ. හරිද? පාන්දර 4:00යි 5යි එනකොට. හරි. දැන් දෙයියන්ගේ විහිරෙන් කොහොම හරි ওই වටේටම ගහරි වරලා අවසාන මොහොතේ ඒක ස්වාමීන් වහන්සේ නමක් කියන. ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි චීවරධාරී මට කියනවා. ඔය අජන්ති ඉන්නව නේද? ඌගේ අංගමඩ උඩත් ගහනවා. ගිලි කියනවා. මං ගෝ ඇයි? ඌ කරාටිකාරයනේ. ඌ මුස්ලිම් නෙවෙයි ක්‍රිස්තියානි කාරයෙක්. ඌ කරාටි ඉගෙන ගත්තේ. ඒ නිසා අපි උඩ ගහන්න ඕන. මම හරි ඔට්ටුයි. අපිට හරි ලොකුයි ඈ. එහෙම කරලා මම හිතන්නේ අජන්තත් ඇවිල්ලා මගේ වයසද කොහෙද? මම මේ කල්පනා කරේ අජන්තගෙන් මම දැන් ඕක පසු කාලීනව මට ඒක අවබෝධ වෙච්ච නිසා මම ස්වයං පාපොච්චාරණය කරද්දී එයා ඒකට ප්‍රතිරෝධයක් මට දැක්වුවා නම් දැන් ඒ කාලේ දෙන්න අපි තාමත් යන් තමයි යන් බ්ලඩ් හරිද මේ තරුණ ජවයට මේක වෙනස් විදිහකට කෙලවර වෙන තිබ්බා. මම මේ සෑම තැනකම ඉතින් අජන්තගේ අංගම් මඩුවෙන් කවදාක අජන්තගෙන් පැමිණිල්ලක්වත් ගියේ නැහැ. පොලිසියට. ඒ කියන්නේ මම ඒක දිහා දැක්කහම අපි ඒ කාලේ හිතුවේ ඒ ආකාරයේ තියෙන නිවටකම කියලා. තේරෙනවද? නෝන්ජල්කම කියලා. තේරෙනවද? ඉතින් ගොඩක් දේවල් කිව්වා ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේලා නේ මේ චීවරධාරී සමාන කොයි වෙලාවෙත් ඉතින් කියවෙනවා. එතකොට පස්සේ ඔය කතා කරන හෙළයෝ ඔය කතා කරන චීවරධාරීන් ඔය කතා කරන සිංහලකම ගැන කතා කරන මිනිස්සු ඔය කාලයක් යනකොට බලපන් ditta ධම්ම විදිය පාප කර්මය කියන්නේ මට වසර 3ක් ඔය සිද්ධියෙන් පස්සේ වසර 3ක් 4ක් විතර යනකොට මට අංගම් පොරයි කියලා කියා ගන්නා වූ මැජික් පෙන්න අර එක මැජික් කරන්නේ මායා අංගම් කියලා දැන් කට්ටිය ඉන්නේ ඒ මැජික් කරන සටන් ශිල්පියෙක් කියලා කියා ගන්නා වූ පුද්ගලයෙක් මට ඌරුමස් එහෙකට වහ ටිකක් දාලා තවත් කෙනෙක්ගේ අතේ එවලා තියෙනවා අරක්කු බෝතලයකට. ඉතින් මම අරක්කු දීලා ඌරුමසුත් කාලා කොහොම හරි දෙයියන්ගේ පිළිටෙන් ඒවා ඇසිඩ් එක මොනවා හරි සීන් එකක් තියෙන්නේ උරෝවල් ගත වුණා. දැන් ඕගොල්ලෝ දන්නවද ඒ කාලේ මම කුකුරුමාණේ කියලා Facebook group එකක් මම කර හිටියා messenger group එකක් කුකුරුමාණේ කියලා. එතකොට මේ group එකේ ඉන්න කට්ටිය සමහර කට්ටිය සැක කරා මේ මම මේක බොරුවක් කරනවා කියලා. මම බොරුවක් කරා හෝ වේවා කැපිපෙනෙන උත්සාහ කරා හෝ වේවා අවධානය මම බලාපොරොත්තු නො හෝ වේවා ඔය මොකක්වත් දන්නේ නැහැ. පරණ තරහම රහත් නැහැ.
කිසිදු සැකයකින් බීතියකින් තොරව අජන්ත මට දුරකථන ඇමතුමක් ලබාගෙන තියෙනවා. දැන් මොකද තත්ත්වය කොහොමද කියලා අහන්න. ඊට පස්සේ අපේ මල්ලියට තමයි මුලින්ම කෝල් කරලා තියෙන්නේ. ඉතින් එහෙම කරලා මුලින්ම කොහොමද ඔයා හොඳින්ද කියලා අහපු එකම පුද්ගලයා අජන්ත. එතකොට දැන් මේ වෙනකොට මම අජන්තට ওই සම්බන්ධ විස්තර කියලා තියෙන්නේ. ඉතින් මම කල්පනා කරා මට මහා සංවේගයක් හටගත්තා. හරිද? ඒ කියන්නේ ඇයි හරි මාර අපරාධයක් අපි මේ කරේ කියලා. එතකොට මම විවේක බුද්ධියෙන් ස්වයං ගවේෂණයක් කරා. මේ ලංකා ඉතිහාසයේ මේ අජන්තලාගේ ඔය දැන් කියනවනේ ඔය මේ පණික් කිරාල නෙමෙයි මොකක්ද ඒකට කියන්නේ මේගොල්ලන්ගේ සටන් පරම්පරාවක් තියෙනවනේ මේ අපේ මේ කැරලි වලට අවසාන යුද්ධයට සහභාගී වෙච්ච. එතකොට ඒ සම්බන්ධව ගවේෂණය කරනකොට මට යම් තාක් දුරට කරුණු හම්බුණා. ඉතින් මම ඇත්තටම අදන්ත මහන්තාරච්චි කියන පුද්ගලයා ඒ සටන් පරම්පරාවෙන් දෙනවද නැද්ද කියලා ඉතින් මට ඩිරෙක්ට්ලි මට ඒ මූලාශ්‍ර කරුණු එහෙම හම්බුණා නැහැ. ඉතින් මෙහෙමයි මට එහෙම හම්බුනේ නැතත් ඇත්තටම ඇති ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව මේ සිංහලයා කියන්නේ මේ සිංහලකම කියන්නේ මෙන්න මේකට. දැන් එතුමන්ගේ තියෙන නිහතමානී කමට එතුමන් ඊටමත් උපේක්ෂාවෙන් එයා කටයුතු කාරණා සිද්ධ කරා. හරිද? ඉතින් මම අන්න ඒකයි කියන්නේ අද මේ වගේ දෙයක් වෙනත් පුද්ගලයෙකුට වුණා නම් මීට වඩා කතන්දරේ වෙනස් වෙන තිබ්බා. තේරෙනවද? ඉතින් මම ඒ සෑම තැනකම දැක්කේ එම පුද්ගලයාගේ තියෙන නිහතමානීකම සහ නියම පෞරුෂත්වය. හරිද? දැන් මම මේ කියන්නේ අර වහා කාලා කොහොම හරි ගිය ගමනේ ගොඩක් අය හිතුවා මම බොරුවක් කරා කියලා. මම අර කලින් කිව්වා වගේ. තේරෙනවද? මට අතීතයේ විදිහට ගත්තාම මට කතා කරේ මගේ අතීත කතාන්දරය තුල පරම සතුරා වන අදන්ත මහන්තාරච්චි විතරයි. හරිද? ඉතින් මම එතනින් දකිනවා එතුමන්ගේ තියෙන නියම සිංහලකම. තේරෙනවද? එතකොට එයාට ඒකේ කිසි ලාභයක් ප්‍රයෝජනයක් නැහැනේ. මොකද කෝල් එකක් ගත්තාම එයා ඒක මීඩියාස් වල කියන්නේ නැහැනේ මම කෝල් එකක් ගත්ත කියලා මට හතුරුකම් කරපු කෙනෙකුට. තේරෙනවද? ඉතින් ඒවා ගොඩක් කට්ටියට දැන තේරෙන්න ඕනේ මේවා මේ ප්ලෑනින් මේවා මේ මාකටිං කියලා නෙවෙයි. හැම දෙයක්ම දැන් මාකටිං වල යන මේ සමාජයන්නේ මේකේ තියෙන්නේ. තේරෙනවද? කෝල් එකක් ගත්තම මාකටිං. දැන් ඔය ආවේ හඬපට එළියට වගේ ඔන්න ඔය වගේ සිද්ධි. හරි අරාරින්. ඉතින් මේ ඔන්න ඕවා තමයි කුණු. ලස්සන කතන්දරයක් ඈ. දැන් මම ඕගොල්ලන්ට කියන්නම් පරමෝදාර නිදහස ගැන අපි සාකච්ඡා කරා. පරම නිදහස තමන්ගේ හිතේ පවතින නිදහස. මේ සිතෙහි පවතින නිදහස භුක්ති විඳින්නට නම් හොඳම දේ තමයි තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න එක. තේරෙනවද? නිදහස් අදහස් තුල ජීවත් වෙන එක. හැමෝටම තමන්ගේ කියලා ව්‍යාපාර පටන් ගන්න බෑ. මොකද අතීතයේ හිටපු මිනිස්සු තමන්ගේ කියලා දෙයක් කරේ ගොවිතැන. මම දැන් ඉන්න මිනිස්සුන්ට කියන්නේ ගොවිතැන් කරපන් කියලා. මොකද කොළඹ එකේ උඩ ගොවිතැන් කරන් පස්සේ කිව්වන් පස්සේ උඩ වහලේ උඩ තමයි ගොවිතැන් කරන්නේ. ඒ නිසා පුළුවන් අය පුළුවන් විදිහට ගොවිතැනක් බදක් කරගන්න එක සාමාන්‍ය දෙයක්. ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ මගේ ඔය හෙළ චින්තනය තුල අතීතයේ හිටපු හෙළ කන්සෙප්ට් එක තුල මේ අපේ මහා ජාතිය තුල අපි සමහරක් ගත්ත තීරණ ඉතාමත් වැරදි කියලා. හොඳට මතක තියාගන්න මම අවසාන වතාවට මම ඔයගොල්ලන්ට පණිවිඩයක් දෙනවා මේ සාකච්ඡාවේ අවසානයේදී. අනේ මතක තියාගන්න කවුරු වුණත් මේ ජාතිය ගොඩනගනවා මේ ආගම ගොඩනගනවා කියලා අපරාධයක් තවත් පුද්ගලයෙකුට අපරාධයක් ප්‍රහාරයක් තවත් ජාතියකට අපරාධයක් තවත් ආගමකට අපරාධයක් ඒ වගේම තමයි තවත් පුද්ගලයෙක්ගේ දේපොළ විනාශ කරනවා කියන එක. ඒ තරම් ඒ වගේ අපරාධ වලට යන්න එපා. අපේ ජාතිය කියන්නේ අපිට පහර දුන්නොත් අපි පහර පෙරලා ප්‍රහාර එල්ල කරන මිනිස්සේ ප්‍රතිප්‍රහාර කොච්චර බරපතලද කියනවනම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ට භාවයක් සොයන්න බැරි වෙන්නම ඒගොල්ලෝ පහර දෙනවා. ඒ ටික වක්වත් කියා ගන්න බෑ. තේරෙනවද? ඒ නිසා මම ඊටමත් ගෞරව කරනවා ඒ වගේ නිහතමානී හෙළයන්ට. ඉතින් මට තව හෙළෙක් මතක් වෙනවා කියන්න. සුදාත පුත්‍රයෙක් මට මතක් වෙනවා.
ඒ වුණාට මේක ඒකට කාලය නොවේ කාල සීමාව පොඩ්ඩක් හේතනවා. අපි අංගම්පොර කියන මාතෘකාව තුළ ඒ හෙළයාගෙන අපි කතා කරමු. තේරෙනවද? මොකද මේගොල්ලන්ව හඳුන්වා දීමක් සිද්ධ කරන්න ඕනේ මේ සමාජය තුළ. ඉතින් මම කියන්නේ නිවැරදි සටන් ශෛලියක් කියලා. උඹලා කරාටි හරි ඉගෙන ගනින්න. එතකොට හරි දේ හම්බ වෙන්නේ. කොහොම ආයේ තමන්ගේ ආත්ම ආරක්ෂාව, ජීවිත ආරක්ෂාව, ජාතික ආරක්ෂාව කොයි මොකකින් හරි කරලා කියලා හරි ගහලා ජාතිය ආරක්ෂා කරන්න පුළුවන් නම් සතුරෙකුට ඒක උඹලා ඉගෙන ගනින්න. හැබැයි අපහාස කරන එක, ලැජ්ජා කරන එක, කේලම් කියන එක, ඕපදූප හොයන එක, නුහුගුණ පතුරවන එක, ඒ වගේ දේවල් නම් කරන්න හදන්න එපා. මොකද ඒවා පිරිහින ධර්මතාවයන් විනා කව මිනිස්සුෙකුට උඩට යන්න පුළුවන් જાතියක් මේ ක්‍රමවේද නොවේ. මොකද මට මතක විදිහට වලගම්බා රජුරුවන්ගේද කොහෙද සෙල්ලිපේක සඳහන් කරලා තිබ්බා යුද්ධයේදී මැරී ඇද වැටෙන සෙබළුන්ව බාර ගන්න සුරංගනාවිය බලන් ඉන්නවා. දිව්‍ය රත ලෑස්ති කරන් ඉන්නවා. උන් දිව්‍ය ලෝක යනවා කියලා. ඒ නිකන් නෙවෙයි. දැන් ඇමරිකාවේ ඕස්ට්‍රේලියා යුද බිමේ සොල්දාදුවෙක් මේ වෙඩි කාලා මැරලා වැටෙනන් පස්සේ ඌ සුගතියට ඇයිද දුගතියට ඇයිද කියන අපිට ඒක තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ වුණාට මේ තථාගතයන් වහන්සේ පාද ස්පර්ශ ලැබු භූමිය මේ ශ්‍රී ලංකා භූමිය රජවරු නමවර බුදුන්ට පූජා කරපු රට මගේ තථාගතයන් වහන්සේ මේ සෑම බිමකම ඇවිදපු රට මෙන්න මේ රටේ ජාතිය ආරක්ෂා කරගෙන ආපු ධර්මයයි මේ රකින්න උත්සාහ කරන්නේ. මේ ධර්මය රකින්න මේ ජාතිය වෙනුවෙන් තමයි අපේ වර්තමාන හෙලේ මේ මහා සුජාත පුත්‍රයන් සටන් වැදුනේ. මෙන්න මේ උතුම් ශ්‍රේෂ්ඨ කාරණාව තුර සටන් බැඳිලා මහ පොළොවට පස් වෙනවා නම් මේ මහ පොළොව වදා ගන්න නම් ඒ අනිවාර්යෙන් යන දිව්‍ය ලෝකේ තමයි. මොකද උන්ට චේතනාව පුද්ගලිකව හටගන්නේ නැහැ. සතුරාව ඝාතනය කරන්න ඕනේ කියලා. සතුරාට ප්‍රහාරයක් එල්ල සිද්ධ වෙන්නේම තමන්ගේ තමන්ගේ රට ජාතිය ශ්‍රී සම්බුදු සාසනය වෙනුවෙන් පමණක්මයි. හරිද? හරි. එතකොට අද නිදහස් දවසේ ඉතාමත් වැදගත් මාතෘකා කිහිපයක් කතා කරා. අපේ සුජාත දූපුතුන්ට හොඳ පණිවිඩයක් දුන්නා. තමන්ට පාලකයෙක් නැත්තම්, තමන්ට හැන්ඩලර් කෙනෙක් නැත්තම්, තමන් කරන්න ඕනේ තමන්ගේ ආගම දහම ආරක්ෂා කරගෙන නිතරම බුද්ධ වන්දනාමාන ආදී කටයුතු කරලා මේ අපේ මහ පොළොවේ තියෙනවා, මේ රටේ තියෙනවා ප්‍රබල ශක්ති කලාප. මගේ රුවන්වැලි මහාසය හාමුදුරු, අබේගිරි මහාසය හාමුදුරු, හරිද? ජේතවනාරාමේ, ඉසුරුමුණියේ මේ වගේ ස්ථාන වලට යන්න, මගේ දල්දා හාමුදුරු ගාවට යන්න, ගිහිල් ඉවරලා අදිෂ්ඨාන කරන්න. මේ අදිෂ්ඨානයෙන් යුතුව ගොඩ ගියපු රටක් අදිෂ්ඨානයෙන්ම මේක ගොඩ ගන්න පුළුවන් ඉන්නේ. උඹලට රජෙක් නැත්තම්, උඹලට කරන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම් රජෙක් ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරවල. එහෙනම් ධාතුසෑයක් ගා බෝධින් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා කාමයේ ප්‍රාර්ථනා නොකර. හරිද? දැන් මේ රජෙක් කියන්නේ නිකන්ද කියන්නකෝ. මේ අපේ අතීතයේ හිටපු රජවරු කරපු දේවල් තුලින් අපි ඒ රජවරු අපිට නිවන් දකින්න අපිට මාර්ගය සැලසුවේ නැද්ද? දැන් සමහර කට්ටිය උන් කියනවා අපේ රට රජෙක් හිටියොත් ඇමරිකාවේ උන් අපිව බලවල කාටුන් ගහයි. ඒ කියන්නේ එවුන්ට දැනුමක් නැහැ අදට රජවරු ඉන්නවා කියලා ලෝකේ. ඒගොල්ලෝ භාවිතා කරන අභියායුධ පැත්තෙන් ගත්තම ඒගොල්ලෝ ටැක්ටික්ස් වෙනස්. ඒගොල්ලන්ගේ දේශපාලන ක්‍රමවේදය වෙනස්. හැබැයි ඌ රජ කෙනෙක්. රජ කෙනෙක් කියන්නේ මේ රටේ ජාතිය ආදරේ මිනිස්සේ. තමන්ගේ රටයි ජාතියට ආදරය කරන රජවරුන් තරම් මම මේ ලෝකෙ කිසිම පාලකයෙක් දැකලා නැහැ. මොකද ඔය මේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල දේශපාලනීකරණය වුණොත් මේ කියන දේශපාලන රාමුව තුල මේගොල්ලෝ කොටු වෙන කොච්චර ජාතික හැඟීමක් තිබ්බා. ඔය ගම්මන්පිල මහත්තයා බය කට්ටිය අපි දේශපාලනයට අපි අරන් ආවා. මේ ලොකු වැඩක් කරයි කියලා නෑ. ඒ මිනිස්සු කොටු වුණා. ඒ මිනිස්සු මේ හොඳ නෑ නරකයි කියනවා නෙවෙයි. මේ මිනිස්සු කොටු වුණා. මේ රට ජාතිය වෙනුවෙන් හරියට කටයුත්තක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේම සිංහල රජෙකුට පමණයි. සිංහල රජෙකුට පමණයි කියලා උඹලා රාවණාල එනකම් බලාගෙන ඉන්න එපා. උඹලා නැති දියසෙන්ලා බලාගෙන ඉන්න එපා. දියසෙන් උඹ වයන්, රාවණ උඹ වයන්. අපි හැමෝම රාවණාවෝ. මමත් රාවණේ. ඒ ගැන දිගුවක් අපි රාවණානන් සල්ලි තමයි කියන මාතෘකාව තුළ මම බලාපොරොත්තු වෙන එවැනි මාතෘකාවක් තුලින් අපි එන්න. ඒ නිසා මේ වචනය අල්ලගන්න එපා. දැන් කලබල වෙන්න එපා කවුරු. මොකද මම මේ විශ්වයේ දිහා, මම මේ ලෝකයේ දිහා, මේ සමාජයේ දිහා වෙනත් කෝණයකින් වෙනත් ඇසකින් බලන මිනිස්සෙක් රැල්ලට ගහගෙන යන මාළුවෙක් නෙවෙයි. තේරෙනවද? ඒ නිසා
මේ සමාජ ව්‍යුහය සම්බන්ධව මම වෙනස් ඇසකින් සහ කෝණයකින් බලන මිනිස්සෙක්. ඒ නිසා මට නිදහස් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මගේ භාෂාව නිදහස තියෙනවා. අද කතාව ඊට වඩා වෙනස් වුණා. මගේ පැටලුම් සාගතයන් නැති වුණා නේද ඔබ? කලින් වැඩසටහන ඔබට බෝරින් වගේ දැනන නම් මතක තියාගන්න. මේ හෙළදීපේ වෙනුවෙන් මම ගොඩක් දේවල් කරපු මිනිස්සෙක්. තේරෙනවද? මගේ පොඩි කාලෙම නිර්මාණය වුණේ මේ තුල. ඒ නිසා මට මේ ඕන තරම් මට මේවට උත්තර තියෙනවා. මට මේවට අදහස් තියෙනවා. ඒ නිසා මගේ අදහස් මම ප්‍රකාශනය කරනවා මේ වගේ. එතකොට මේකත් අහගන්න. වැඩසටහන හමාරයි. ඕන කට්ටිය යන්න. වැදගත් කට්ටිය නතර වෙන්න. කාට හරි බයයි වගේ නම් මේකට කමෙන්ට් එකක් දාන්න. කාට හරි අවුල් වගේ නම් මේකට ලයික් එකක් දාන්න. ෂෙයා කරන්න. මේක අගය කරන්න. මට තාම Facebook එකෙන් සල්ලි හම්බ වෙන්නේ නැහැ. මතක තියාගනින්න මම Facebook එකට ආවෙම සල්ලි හම්බ කරන්න හැබැයි. පැහැදිලිද? මම Facebook එකට ආවෙම සල්ලි හම්බ කරන්න. එතකොට හොඳ වැඩක් කරලා සල්ලි හම්බ කරනවා නම් හෙන ගහයිද මේ මට? හොඳ වැඩක් කරලා සල්ලි හම්බුනොත් මේ ජාතියට මේ හෙන ගහයි. මතක තියාගන්න මම මේ සමහර මිනිස්සු වගේ ගාර ගජ බින්න බුදු වෙලා වගේ බුදු ටෝක් දෙන જાතිය බඩුවක් නොවේ. තේරෙනවද? එහෙම කියලා මම අවදානේ. දැන් සමහර කට්ටිය ඉන්නවා Tamanට නිකන් ලයික් එකක් කමෙන්ට්ස් ටිකක් අඩු වෙගෙන අනේ බලන්නකො මාව රිපෝට් කරලා. අනේ බලන්නකො මට මිනිස්සු බලන්න. ස්ක්‍රීන්ෂොට් ගහ දානවා මේ Facebook එකේ. තේරුම්න්නේ නැහැ Tamanට වෙච්ච. දැන් ඒ ඔය වගේ ප්‍රශ්න. හරිද? සමහරව අවධානය දෙනා ගන්න කාට හරි අපහාස කරනවා. ඌට මාසෙකට එකපාරක් මාසෙකකටවත් මොකෙකුට හරි අපහාස කරලා නැත්නම් ඌට හරියන්නේ නැහැ නින්ද යන්නේ. ඉතින් එහෙම ලෙඩක් මට නැහැ. තේරෙනවද? මගේ අරමුණ වෙනයි. මගේ අදහස වෙනයි. මගේ අදහස මේ රට ජාතිය සම්මුඛ ශාසනයේ යම්කිසි දැන් මම ලබාගත් ජීවිතයේ අත්දැකීම් ටිකක් තියෙනවානේ. මම අවබෝධ කරගත්ත දෙයක් තියෙනවානේ. මේ අවබෝධ කරගත් දේ උඹලට දෙනවා. තේරෙනවද? දීලා ඒ තුලින් කීයක් හරි මට Facebook එකෙන් ගෙවනවා නම් මම ගන්නවා. ප්‍රශ්නයක් නැහැ නේ කාටවත් හෙන නැහැ නේ බං. දැන් උඹලත් රස්සාවක් කරනවානේ. දැන් මම රස්සාවල් කරන જાති මිනිස්සෙක් නෙවෙයි ඈ. මට වෙන රස්සාවල් තියෙන ව්‍යාපාර තියෙන එක නැත්තම් ගියලා මේ නිකමෙක් කියලා. හරිද? එහෙම නෙවෙයි. ඒක අතාරින්න. මට මේක කීයක් හරි හම්බෙන්න උඹට ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනෙවුන් මේ වැඩසටහන අනිවාර්යෙන් අහගනින්න. මේ වැඩසටහන අනිවාර්යෙන් අහපල්ලා. මොකද ඒකට හේතුව තමයි උඹලා මේක ඇහුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. පාඩුවක් ඉන්නේ. තව කීයක් හරි හම්බ කරගන්න පුළුවන් පොටක් පෑදෙනවා, මාවතක් පෑදෙනවා. හරි. එහෙනම් අද දවසේ අද අපේ මාතෘකාව අවසන්. මේක විශේෂ මාතෘකාවක් නොවේ. තේරෙනවද? අද නිදහස් සුසුමේ දවසේ මේ නිදහස් දිනේ දවසේ ඕගොල්ලන්ට වැදගත් යයි කියලා හිතන මාතෘකාවක් තුලින් තමයි අපි ආවේ. මේක මේ මොකක්වත් විෂය පරාසයක්වත් ඒ විෂය දෙයක් නෙවෙයි. මා ලද අත්දැකීම් තුලින් ඕගොල්ලන්ට මම දීපු සුළු අවබෝධයක් පමණයි. මතක තබා ගන්න ඊළඟ වසරේ සිට පරමෝදාර නිදහස් තුළ ජීවත් වෙන්න නම් මේ වසරේ අලුත් විදිහට හිතන්න, හෙලෙක් විදිහට පතන්න, අදිෂ්ඨාන කරන්න, පින්කුසල් රැස් කරන්න, සිංහල මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න. තව වැදගත් කාරණාවක් තියෙනවා. රාවණාව නැකිටන්න මම විශේෂ මන්ත්‍ර ටිකක් මේ දවස්වල ලිපි මාර්ගයෙන් මම පළ කරනවා Facebook එකේ. කටින් කියලා දැන් මේ වගේ කටින් කියලා නිම කරන්න බැරි මාතෘකා ටිකක් මම ලස්සනට ගලපලා රාවණාව නැකිටවන්න. මම විහිළු කතා නෙවෙයි ඈ. රාවණාව නැකිටවන්න දියසෙන්ව අරන් එන්න මම විශේෂ මාතෘකා ටිකක් Facebook එකේ මම පළ කරලා තියෙනවා ලිපි වශයෙන්. ඒව ටික අධ්‍යයනය කරන්න. ඒව ටික කියවන්න. ලොකු අවබෝධයක් ලබා ගන්න. නොදන්න අයට ෂෙයා කරන්න. හරිද? මේ සෑම තැනම තියෙන්නේ මගේ රට ජාතිය ආගම ගැන විනා වෙන මොකක්වත් නෙවෙයි. ඕගොල්ලන්ට මේ අර ඒ ලිපි කියවලි වල ඒ මන්ත්‍ර මතුරුලා ඕගොල්ලන්ට පුළුවන් රාවණා නැගිට ගන්න. ලස්සනට මම මේ ලිපි සකස් කරලා තියෙනවා. එහෙනම් සියලුම දෙනාට ආයුබෝවන් තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.